සාමාන්‍යයෙන් මචං තරහ ගියාම ගෑනුන්ට තරම් ඉක්මනට අතීතේ මතක් වෙන්න මෙහෙම උපතේ සිට මේ දක්වා සියල්ල ෆ්ලෑෂ් බෑක් වෙලා තප්පර 10කින් සමරයිස් කරනවා. යාළුවෙක් දැන් කසාද බැඳලා අවුරුදු 25 නම් ඒ 25ෙම ටික යාට පුළුවන් තප්පර 30කින් මෙහෙම කැටි කර දීලා හම්මතලා දාන්න. ඉතින් ඒ හැකියාව නැහැ. අතර මටත් ඕක වෙලා තියෙනවා. සමහරවිට මම අපේ ගෑණිගේ මොනවා හරි මිස් ෆයර් එකක් ගියාම ඕක මතක තියන් ඉන්නවා ඉඳපන් මට බයින වෙලාවක දෙන්නම් මේක තමයි මට බයින වෙලාවක දෙන්න තියෙන හොඳම පොයින්ට් එක කියලා හිතාගෙන ඉන්නවා. අපිට ඒ වෙලාවට ඒක මතක් වෙන්නේ නැහැ. අපි ඒක මතක් කරන්න try කරනකොට ගෑණි ඒ වගේ දීලා අපි මට ගාකට යන්නේ අපි. කවදාකවත් ඔගේ ජයක් මගල නැහැ. ඉස්සුදවල්. ඒ ඉස්සුදවල්. ගෑණි එක කතා කරලා දිනමු පිරිමි. ආට හම්බෙලා තියෙනවද? නෑ මන් දන්නේ. මට වෙලත් නෑ මට හම්බෙලත් නෑ. විශේෂයෙන්ම මේ වෙනකොට පොලිසිය විසින් මාධ්‍යට අනාවරණය කරා කජ්ජා සිම් කාඩ්පත් තුනක් පාවිච්චි කරලා තියෙනවා කියලා. මේ තජුඩීන්ගේ ඝාතනයේ සිට කජ්ජාගේ මරණය දක්වා කජ්ජා විසින් පාවිච්චි කරන ලද ওই සිම් කාඩ්පත් තුනට අදාළව මේකට දුරකථන ඇමතුම් ආපුවා ගියපුවා මේකට කෙටි පණිවිඩ ලැබිච්චා සහ මේකෙන් ආපු කෙටි පණිවිඩ මේක එක්ක නිතරම සංවාදයේ දීච්ච දුරකථන අංක මොනවාද කියලා මේ වෙනකොට CID එක විසින් අදාළ කරන දුරකථන සේවා සපයන ආයතන වලින් වාර්තා ලබා ගැනීමට කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඔය කජ්ජා එක්ක සම්බන්ධතා පවත්වෙන්නේ නැහැ කියන ඒ අදාළ පුද්ගලයන්ට ඒ අදාළ දේශපාලන ලොකු ලොක්කන්ට ඇත්තටම ඒගොල්ලෝ කජ්ජගේ දුරකථන අංක තුනට කෝල් ගත්තද නැද්ද කියලා අපිට ඊටාම නොදුරු දිනකදී CID මේක මාධ්‍ය නිරාවරණය කරාම හොයාගන්න පුළුවන්. බොහෝ විට ඔය දුරකථන වලට අදාළ හඬපටත් CIDට අදාළ දුරකථන සේවා සපයන ආයතන වලින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔය දුරකථන සේවා සපයන ආයතන ඉස්සර මහින්ද ඉන්න කාලේ මහින්දට තියෙන බය නිසා මහින්ද ලයිසන් එක අයින් කරයි කියන බය නිසා අනවශ්‍ය ප්‍රශ්න දාගන්න ඕනේ නැති නිසා ඔය දුරකථන සංවාද ලබා දීම සිද්ධ කරේ නැහැ. ඒවල තාක්ෂණික දෝෂ කීකේ හිටියා. නමුත් මේ වෙනකොට මේ රජයන් වෙනස් වෙලා තියෙන නිසා ස්වාධීනව පරීක්ෂණ කටයුතු කරගෙන යන්න පුළුවන් නිසා අපි විශ්වාස කරනවා ඊටාම නුදුරු දිනකදී මේ අදාළ තොරතුරු සමාජගත වේ සහ ඒවා පරීක්ෂණ කටයුතු වලට බාධාවක් නොවන ආකාරයට අපි හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවැනි කාරණාව වසීම් තජුඩීන් ඝාතනයට කජ්ජා ගියා කියලා මේ වෙනකොට CID එකෙන් සනාථ කරලා තියෙනවා. ඒකම කජ්ජාගේ බිරිඳත් CCTV දර්ශන නරඹලා කජ්ජා මේ තජුඩීන්ගේ